කේ ෆුඩ් එකෙන් ඔයාලත් කාලා තියෙනවද? කේ ෆුඩ් එකේ කෑම ඇත්තටම රසද? එහෙනම් ඉතින් අද අපි බලමු කේ ෆුඩ් එකේ කෑම මොන වගේ රසක්ද කියලා. Hello everyone, ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද තරම් ආවේ වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අද අරන් ආවේ කේ ෆුඩ් එකේ කෑම. ඉතින් මේ දවස්වල හැම ට්‍රෙන්ඩින් විදියට වයිරල් වෙන කේ ෆුඩ් එකේ කෑම තමයි කන්නේ ගොඩක් අය. ඉතින් මා try කරන්න බලුවා කේ ෆුඩ් එකේ කෑම. ඉතින් අද මම try කරන්නේ මෙන්න මේ නූඩල් එක මොකක්ද කියන නම් හරියටම දන්නේ නැහැ. ආශින් රාමියුන් එක මේක වුණා රුපියල් 640ක්. ඒ වගේම අර මම ගෙනාවා මෙන්න මේක ක්‍රැකර්ස් එකක්. ඒකත් රුපියල් 650ක් වුණා. මේක නම් අපේ සන් ක්‍රෂ් එකේ එකක්. මට ඩ්‍රින්ක්ස් වගේක් ගන්න බැරුණා කේ ෆුඩ් එකේ. ඉතින් අද try කරන්න යන්නේ මේක ඇත්තටම රසයිද කියලා. එහෙනම් ඉතින් අපි බලමු ඇත්තටම මේක රසයිද කියලා. ඒ ඔක්කොම කලින් අපි ගිහින් බලමු මේක හදාගෙන ඉමු. එහෙනම් ඉතින් එන්න මාත් එක්ක. ඉස්සල්ලාමනේ අපි මේක කඩාගෙන මම ගත්ත මෙන්න මේ වගේ බෝල් එකක්. මේකේ තියෙන නූඩල් එක අපි මේකට දාගෙන බලමු. මම කේ ෆුඩ් එකේ නම් මේක try කරන්න තියෙන හදාගෙනම කරන්න එතන. ඉතින් මම ඒ වෙලාවේ හදාගත්ත එක මම වීඩියෝ එකේ පොඩි කෑල්ලක දාන්නම්. හැබැයි මම එදාගත්ත එක නම් ඇත්තටම රස නෑ. නිකන් නූඩල් එකකට නිකන් 3-5 ඇඩ් කරලා වගේ තිබ්බ එක. මම ඒකේ ෆොටෝ එකකුත් දාන්නම්. අපි බලමු ඉතින් මේක ඒකට වඩා රසයිද කොහොමද කියලා. මෙන්න මේක මං හිතන්නේ දාන්න ඕන. ඒකත් දාන්න. ඊට පස්සේ ඉතින් මේකට උණු වතුර දාන්න ඉන්නේ. පොඩ්ඩක් කොහොමද මම උණු වතුර ටික අරගෙන එනකම්. දැන් ඉතින් මේකට උණු වතුර තමයි දාගන්න තියෙන්නේ. ඒක නම් ඉතින් අර මැෂින් වලින් ඔටෝ එනවා. අපි බලමු ඉතින්. උණු වතුර දාගත්තා. දැන් ඉතින් මේක පොඩ්ඩක් වහලා තියමු තැම්බෙනකම්. හරි. දැන් ඉතින් තැම්බෙන්න තමයි තියෙන්නේ. බලමු ඉතින්. ඒක දැම්මුනාට පස්සේ මම වීඩියෝ එක කොහොමද කියලා අරගෙන එන්නම්.
දනවා. දැන් නම් තැම්බිලා තියෙන්නේ. මේකේ වතුර ටික පෙරා ගන්න වෙයි. මේකේ සුප් එකක් නෙවෙයි තියෙන්නේ. සුප් එකක් නෙවෙයි නිසා වතුර ටික පෙරාගෙන එන්න වෙයි. මං එන වතුර ටිකත් පෙරාගෙන එනකම් කොහොම ඔන්න ඒකත් ඉතින් වතුර ටික අයින් කරගෙන ආවා. ඊට අමතරව මම ගත්ත බිත්තරයක්. ඔයාලටත් ඉතින් K food එකෙන් මොනවා හරි තව ඇඩ් කරගන්නවා නම් ඒකටත් charge එකක් ඇඩ් වෙනවා. බිත්තර ඊට පස්සේ sausages නැත්නම් cheese වගේ දේවල්. ඊට පස්සේ මෙන්න මේ sauce එක දාගන්න. අපි එකක් දාලා බලමු. මං ඒ K food එකෙන් කවපු එක නම් නිකන් නෝඩ්ලස් එකට 3-5 දාලා වගේ කෑවේ. ඒක නම් ඇත්තටම රහක් නෑ ඒක. අපි බලමු මේක කොහොම වෙයිද කියලා. මට ඒක නම් ටිකක් සැරයි වගේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් නෝඩ්ලස් එක තියෙන්නේ. මම මේකේ ෆොටෝ එකකුත් දාන්නම් උඩින් කොහොමද ආවේ කියලා. එහෙනම් ඉතින් අපි try කරලා බලමු මේක කන්න පුළුවන් වේද අරක වගේම වේද කියලා. අපේ ගෙදර කැරට් පොත් නම් හොයාගන්න බැරි වුණා. බලමු මේකෙන් කන්න try එකක් දීලා. කන්න තමයි ඒකේ. ඒකෙන් කන්න හැම කේමක් දෙන්න නෑ. ඇත්තටම අරකට වඩා නම් ගොඩක් හොඳයි. මම නම් රෙකමන්ඩ් කරනවා ඉතින් ඔයාලත් K food එකට ගියොත් මෙන්න මේක අනිවාර්යෙන් කන්න. සරත් එක්ක අමුතුම ටේස්ට් එකක් එනවා. මං උඩින් දාන්නම් මං K food එකෙන් කෑවේ මොකද්ද කියලා. ඒක නම් ඇත්තටම කන්න එපා. මට නම් සෙට් උනේම නෑ. හැබැයි මට මෙන්න මේක සෙට් වෙනවා. සැර එහෙම ලොකු සැරකුත් නෑ කන්න බැරි තරම්. ඇත්තටම මාර්ම රසක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඒක අපි පැත්තකින් තියලා අපි try කරමු මෙන්න මේක. මේක මොකද්ද? ක්‍රැකර්ස් එකක්. ඒක උනේ මේක ඉස්සෝ රස ඇති ක්‍රැකර්ස් කියලා තමයි තියෙන්නේ. මේක උනේ 650යි. අපි බලමු මේක කොහොම වෙයිද කියලා. මේවා ඔක්කොම කොරියන් ෆුඩ්. මේ දවස්වල ඉතින් ගොඩක් දෙනෙක් කන්නේ කොරියන් ෆුඩ් නිසා ඉතින් මටත් හිතුණා ගිහින් කන්න. ඇත්තට මේ දවස්වල ඉතින් K food හැමතැනමනේ. ඒක නම් එහෙම ලොකු රසක් නෑ ඇත්තටම. නිකන් අර ඉස්සෝ වේලලා ඉස්සෝ කුඩු කරලා දාලා වගේ මේකට. එහෙම ලොකු ටේස්ට් එකක් නෑ හැබැයි. ඇත්තටම.
මම ඇත්තටම ආසනේ මේ පැකට් එක දැක්ක නිසා පැකට් එක ටිකක් ලස්සනට තිබ්බා ඒක නිසා තමයි ගෙනාවේ. එහෙම ඇත්තට ලොකු ටේස්ට් එකක් නැහැ. ඉතින් ඔයාලත් කේ ෆුඩ් යනවා නම් අනිවාර්යෙන් මෙන්න මේක try කරන්න. ඇත්තට මේක මම recommend කරනවා. මට තියා මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. මං ආසා නිසා තමයි මේක කරන්න කරේ. ඉතින් ඔයාලත් කේ ෆුඩ් යනවා නම් අනිවාර්යෙන් මේක try කරන්න. ඒ වගේම ඉතින් කේ ෆුඩ් එකේ ගොඩක් ටේස්ට් වර්ග තියෙනවා. ඉතින් නූල් වර්ග, ඩම්ප්ලින් වර්ග, ඊට පස්සේ ඩ්‍රින්ක්ස් වර්ග මම කේ ෆුඩ් එකේදී මං try කරා පීච් එකේ ඩ්‍රින්ක් එකක්. ඇත්තට මේක මාරම රසක් තියෙන්නේ. ඒකත් මං හිතන්නේ රුපියල් 590ක් විතර වුණා. ඇත්තට මේකේ කෑම රසයි. නමුත් අර මං ගත්ත නූඩ්ලස් එක නම් රසම නෑ. ඒක නම් මට ටේස්ට් එකක් ඇල්ලුවෙම නෑ. මට ඒක සෙට් උනේම නෑ. මොකද ඒකට මේ අර ඒක මේ 3-5ත් එක්ක ගණන් නූඩ්ලස් එකට නිකන් 3-5 ඇඩ් කරලා එහෙම ගණ එකක් තමයි තිබ්බේ. ඒක ඉතින් එක එක වර්ගයේ ෆ්ලේවර්ස් තිබුණා. ඉතින් ඒ කියන්නේ එක එක නූඩ්ලස් වර්ග එක එක මිල ගණන්. කොහොම හරි ඉතින් ඇත්තටම ඉතින් try කරලා බලන්න ඕන එකක්. මම නම් recommend කරන්නේ මෙන්න මේක. දැනට මං කාපු දෙකෙන් මේක recommend කරනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු. තව දෙයක් කියන්න ඕනේ. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. all bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, වීඩියෝ එක share කරලා පොඩි support එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හමුවෙමු. bye.